සරුසාර කෙත්තෑ එක ගොයම රකින්නට හිටවපු පරණ කෝට් කෑල්ලක් දාපු පිදුරු මිනිහෙක් හිටියා. එයා හැමදාම අවුවට වේලෙමින් වැස්සට දෙමෙමින් නොසලී එකම තැන හිටියා. ඒ කෙත්තෑට හැමදාම එන පුංචි හුරතල් කුරුල්ලෙක් හිටියා. කුරුල්ලා දැක්කා පිදුරු මිනිහා කවදාවත් hina වෙන්නේ නැහැ. කතා කරන්නේ නැහැ. සෙල්ලම් කරන්නේ නැහැ. උට ඕන වුණා පිදුරු මිනිහා එක්ක සෙල්ලම් කරන්න. එයාගේ උරහිසේ නැලවෙන්න. ඒත් පිදුරු මිනිහා හැමතිස්සෙම කෙලින් බලාගෙන ගල් ගැහිලා වගේ හිටියා. කුරුල්ලට ගොඩක් දුක හිතුණා. දවසක් තද හුලඟක් හමලා ලොකු වැස්සක් වහින්න ගත්තා. කුරුල්ලා බයෙන් ගැහි ගැහි පිදුරු මිනිහාගේ කෝට් එක ඇතුලේ හැංගුණා. ඒ ආරක්ෂාව මැද ඉඳන් එයා කඳුළු පිරුණු ඇස් වලින් අහිංසකව ඇහුවා, "අයි ඔයා කවදාවත් මාව තුරුල් කරගන්නේ නැත්තේ? අයි ඔයා මට ආදරේ වචනයක්වත් කතා නොකරන්නේ? ඔයාට මාව වටින්නේ නැද්ද?" පිදුරු මිනිහා කතා කළේ නැහැ. ඒත් හුලඟ එයාගේ හිතේ තිබුණු රහස කුරුල්ලාගේ කනට කොඳුරලා කිව්වා. "මම සෙලවුනොත්, මම වැටුනොත් ඔයාව කන්න එන්න සත්තු මේ කුඹරට එයි. මගේ මේ නොසැලෙන දරදඬු බව තමයි ඔයාව රකින්න පලිහ. මගේ මේ නිහඬ බව තමයි මගේ ආදරේ." හැම තාත්තා කෙනෙක්ම ආදරේ පෙන්වන්නේ වචන වලින් නෙමෙයි. සමහර තාත්තලා පිදුරු මිනිස්සු වගේ. එයාලා මුළු ලෝකෙම බර, කුණාටු තමන්ගේ උරහිස් මතින් දරාගෙන නොසැලී ඉන්නවා තමන්ගේ දරුවන් රකින්න. ඒ දරදඬු බව, ඒ නිහඬ බව, ඒ තමයි එයාලා මම ඔයාට ආදරේ කියන විදිය. ඊළඟ වතාවේ ඒ නිහඬ බව දකිද්දි ඒක පිටිපස්සේ හැංගිලා තියෙන ආරක්ෂාව දකින්න.